ආයිබෝවන් අපේ ජීවිතේට අපිට ආස දේවල් ලබා ගන්න අපේ ජීවිතේට ආකර්ෂණ නීතිය හරහා අපි කැමති දේවල් ලබා ගන්න අපි කැමති විදිහේ සාර්ථකත්වයක් ලබා ගන්න ඕනේ නම් අනිවාර්යෙන් අපේ ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමක තිබිය යුතුමයි. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ අපේ ভাইබ්‍රේෂන් එක ඊටාම පහළ මට්ටමකට වැටෙන තියෙන ප්‍රධාන හේතු ගැන. ඉතින් අද සමාජය ගත්තාම ගොඩ දෙනෙක් මේ දේවල් හරියට කරනවා සහ හැමදාම කරනවා. ඒ හින්දා තමයි එයාලගේ ජීවිතේ සාර්ථකත්වයක් නැත්තේ සහ එයාලගේ ජීවිතේට එයාලා ආස කරන දේවල් ලබා ගන්න බැරි. ඉතින් අපේ ভাইබ්‍රේෂන් එක පහළට වටන ප්‍රධානම හේතුවක් තමයි අනුන්ගේ ජීවිත ගැන හොයන එක සහ ඕපදූප කතා කරන එක. අනුන්ගේ ජීවිතත් එක්ක අපේ ජීවිතේ සංසන්දනය කරන එක. මේක කරන්න යන්න එපා. අනුන්ගේ ජීවිත අපිට පොඩ්ඩක්වත් අදාළ නැහැ. අනුන් ගැන හොයන්න කාලය යොදවන්න එපා. ඒ කාලය ඔයාගේ ජීවිතය හදාගන්න යොදවන්න. අනුන්ගේ ගෙවල් වල මොනවද උනේ? අර නළුවට මොනවද උනේ? අර නිලියට මොකද උනේ? අල්ලපු ගෙදරට මොකද උනේ? යාළුවට මොකද උනේ? මේ දේවල් හොයන්න යන්න එපා. මේ දේවල් ඔයාගේ ජීවිතේට අදාළම නැහැ. මේ දේවල් අහක යන කුණු ගොඩවල් විතරයි. මේ දේවල් වලින් ඔයාගේ ජීවිතේට වෙන්නේ ඔයා කාලය නාස්ති කරන එක පමණයි. මේ දේවල් වලින් ඔයා කිසිම දෙයක් ඉගෙන ගන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අනුන්ගේ ජීවිත ගැන හොයන එක, අනුන්ගේ ජීවිතවල වෙන දේවල් ගැන අහලා සතුටු වෙන එක කරදරයක් වුණාම සතුටු වෙන එක සහ අනුන් දේවල් ලබා ගත්තාම ඊර්ෂ්‍යා වෙන එක මේ දේවල් සම්පූර්ණයෙන් නවත්වන්න. හිතන්න ඔයාගේ ගෙදර කට්ටිය ඕපදූප කතා කරනවා නම් සහ ඔයාගේ යාළුවන් ඕපදූප කතා කරනවා නම් අනිත් අය ඔයාගේ ඉස්සරහා ඕපදූප කතා කරනවා නම් ඒ දේවල් වලට ඔයා මැදිහත් වෙන්න යන්න එපා. මේකෙන් වෙන්නේ ඔයාගේ එනර්ජි එක, ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඊටම පහළ මට්ටමකට වැටෙන එක. අපේ ජීවිතය අපිට හරියට හදාගන්න ඕනේ නම් අපේ ફોකස් එක නිතරම තියෙන්න ඕනේ අපි ගාව. ફોකස් එක වැටෙන්න ඕනේ අපේ ජීවිතයට පමණයි. අනිත් අයගේ ජීවිතත් එක්ක අපේ ජීවිතය සසඳන එකෙන් ඔයා කරන්නේ ලොකු හානියක්. ඔයාගේ එනර්ජි එකට ලොකු හානියක්. ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඊටම පහළ මට්ටමකට වැටෙනවා. අනුන්ගේ ජීවිත බල ඔයාගේ ජීවිත හරි ගස්ස ගන්න හැදුවොත් අනිත් අයට ගරහන්න යන්න එපා. අනිත් අයට පාචල් කරන්න යන්න එපා. අනිත් අයට වල කපන්න යන්න එපා. එයාලා නැති තැන එයාලට කතා හදන්න යන්න එපා. එහෙම දේවල් ඔයා දැන්ටමත් කරනවා නම් ඔයාගේ ভাইබ්‍රේෂන් එක තියෙන්නේ ඊටම අප්‍රසන්න තැනක. ඉතින් එහෙම තැනක ඔයාගේ ভাইබ්‍රේෂන් එක තියෙද්දි ඔයාගේ ජීවිතේ කිසිම සතුටක් නැතුව කිසිම ජයග්‍රහණයක් නැතුව තියෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඉතින් මේ දේවල් ඔයා කරනවා නම් අදම නවත්තන්න. මේ දේවල් වලින් ඔයාගේ ජීවිතේට හොඳක් නම් වෙන්නේ නැහැ. ඒ දේවල් නවත්තලා ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද? ඔයාව හරි පුද්ගලයෙක් කරගන්නේ කොහොමද? මේ දේවල් ફોකස් කරන්න, මේ දේවල් වලට අවධානය යොමු කරන්න. අපේ ভাইබ්‍රේෂන් එක පහළට වැටෙන තවත් ප්‍රධානම හේතුවක් තමයි නිතරම කේන්ති ගන්න එක. පොඩි දෙයකටත් නිතරම කේන්ති ගන්න එක. ගොඩක් වෙලාවට අපි කේන්ති ගන්න අනිත් අයට පෙන්වන්නේ සිදුවන සිදුවීමෙන් හෝ කිසියම් වූ දෙයකින් අපිට හානියක් වුණා නම් මේ හානිය අපිට වෙලා තියෙනවා කියලා පෙන්වන්න තමයි ගොඩක් වෙලාවට කට්ටිය කේන්ති ගන්නෙ. කේන්ති ගන්න එකෙන් අනිත් අයට කිසිම බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ අපිට හානියක් පමණයි. නිතරම කේන්තියෙන් ඉන්නවා කියලා කියන්නේ අපේ ශරීරය නැත්තම් ඔයාගේ ভাইබ්‍රේෂන් එකට ඔයාට අහිතකර එනර්ජි එකක් මුදාහරින එක විතරයි. ගොඩක් කාලයක් තිස්සේ නිතරම කේන්ති ගන්න අයට තමයි පස්සේ heart attack, cancer වගේ ලෙඩ රෝග හැදෙන්න ගන්න. කේන්තිය කියලා කියන්නේ Tamanටම හානි කරගන්න දෙයක් මිස අනිත් අයට බලපෑමක් වෙන දෙයක් නම් නෙමෙයි. ඕනම සිදුවීමකදී ඔයාගේ හිත රිදවීමක් වුණා නම් කේන්ති ගන්නවා ඇරෙන්න විවෘත මනසකින් මේ සිදුවීම දිහා බලන්න ගන්න. එතකොට ඊටා පහසුවෙන් ඔයාට විසඳුම් ගන්න හැකියාවක් ලැබේවි. ඉතින් ভাইබ්‍රේෂන් එක පහළට වැඩෙන තවත් ප්‍රධාන හේතුවක් තමයි නිතරම ජීවිතේට මූණ දෙන්න පැකිලෙන එක. මට මේ දේ කරන්න බෑ, මන් දන්නේ නෑ, මේක කරන්න කොහොමද කරන්නේ, මේක මන් දන්නේ නෑ කියලා අයින් වෙන ගතිය. ඔයාලගේ ভাইබ්‍රේෂන් එක ඊටාම පහළ මට්ටමකට වටනවා. අලුතින් දේවල් ඉගෙන ගන්න බය වෙන්න එපා. ඔයා කරන්න දන්නේ නෑ, ඒත් මට කියලා දෙන්න ඉගෙන ගන්නම් සහ මං එතකොට හරියට කරන්න. ඔන්න ඔය විදිහට ඔයාගේ මයින්ඩ් සෙට් එක වෙනස් කරගන්න. මන් දන්නේ නෑ, මට බෑ කියලා අයින් වෙලා ගියොත් ඔයාට වෙන්නේ ඔයා ඔය ඉන්න තැනම ඉන්න සිද්ධ වෙන එක. අලුත් දේවල් ජීවිතේට ඉගෙන ගත්තේ නැත්නම් අපේ හැකියාවන් ඔප්නංව ගත්තේ නැත්නම් අපි අපේ ජීවිතේ එක්ස්පීරියන්ස් වලින් නංව ගත්තේ නැත්නම් අපේ ජීවිතේ ඉන්න වෙන්නේ එකම තැනයි. ඔයා සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔයා කැමති ජීවිතය ඔයා ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔයා මේ කලින් කරපු දේවල් කරලා හරියන්නේ නැහැ.
අලුත් දේවල් ඉගෙන ගන්න ඔයාට හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාව උපමට්ටම් කරගන්න. ඉතින් මෙහෙම ඔප්නම්ව ගත්තාම ආත්ම ශක්තිය ඇති වෙනවා. මෙහෙම ආත්ම ශක්තිය ආවහම ඕනෙම දෙයකට ජීවිතේ මූණ දෙන්න ගොඩාක් ලෑස්ති. ඔයා පැකිලෙන්නේ නැහැ, පසුබට වෙන්නේ නැහැ. ඔයා ඉදිරියටම ගමන් කරනවා විතරයි. අත්දැකීම් වලට නිතරම මූණ දෙන්න ලෑස්ති වෙන්න, බය වෙන්න එපා, පැකිලෙන්න එපා. ඔයා යම්කිසි තැනක ඉන්නවා නම් එතනින් එහාට ඔයාට ඉහළට ගමන් කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයා මීට කලින් එක්ස්පීරියන්ස් කරලා නැති කලින් මූණ දීපු නැති දේවල් වලට ඔයාට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් වලට බය නැතුව මූණ දෙන්න, ජයග්‍රාහී විදියට මූණ දෙන්න, ආත්ම විශ්වාසය තියාගන්න, ධෛර්යමත් වෙන්න. ඔයා ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමකට නංව ගන්නවා. අපේ ভাইබ්‍රේෂන් එක පහළට වටන තවත් එක ප්‍රධාන හේතුවක් තමයි ජීවිතයට බන්න එක සහ අපි අපිටම බැනගන්න එක. ඔයාට ඔයා බැනගන්න එක නවත්ත ගන්න. මට මුකුත් බෑ, මම මොකට ඉපදුනාද, මන්ද මේ ජීවිතේ මට කිසිම වැඩක් නැහැ, මම මෝඩයෙක්, මම කිසිම වැඩ කරන්නේ නැති පුද්ගලයෙක් කියලා විහිළුවකටවත් කියන්න යන්න එපා. මේ දේවල් ඔයාගේ කටින් වචන විදිහට පිට කරන්න එපා, හෝ සිතෙන් සිතුවිල්ලක් විදිහටවත් හිතන්න යන්න එපා. ඔයාගේ වචන සහ සිතුවිලි කියන්නේ මේ ඔයාගේ ভাইබ්‍රේෂන් එකට ඊටාම තියුණු ලෙස බලපාන දේවල්. ඉතින් ඔයාගේ මනසින් ඔයාගේ කටින් නිතරම ඍණාත්මක දේවල් ජීවිතය ගැන හෝ වේවා, ඔයා ගැන හෝ වේවා නිතරම පිට වෙනවා කියන්නේ මේකෙන් කියන්නේ ඔයා කැමති මේ විදිහේ ජීවිතයක් ගත කරන්න කියන එක. ආකර්ෂණ නීතියේදී තේරුම් ගන්න මේ පුද්ගලයා ඉන්න කැමති මේ විදිහට, මේ පුද්ගලයා එක්ස්පීරියන්ස් කරන්න කැමති මේ විදිහට. ඉතින් මේ ඔයා කියන දේවල් වලට අනුව, නිතරම ඔයා ගැන හිතන දේවල් වලට අනුව තමයි ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ. ඔයාගේ ජීවිතය තීරණය වෙන්නේ. ඉතින් ඔයාගේ ජීවිතයට නිතරම බැනගන්නවා නම්, ඔයාගේ හිත ඇතුලෙන් ඔයා ගැන පහත් විදිහට හිතනවා නම්, ඔයා කැතයි කියලා හිතනවා නම්, ඔයාට කිසි දෙයක් බෑ කියලා හිතනවා නම්, ඔයා ඔයාගේ ජීවිතය නිර්මාණය කරගන්නේ, ආයෙ නිර්මාණය කරගන්නේ, ඔයාට ජීවිතය වෙනස් කරගන්න ඕනේ නම් ඉස්සෙල්ලාම ඔයා මේ හිතන විදිය, ඔයාට කතා කරන විදිය, හිත ඇතුලෙන් ඔයාට කතා කරගන්න විදිය, ඔයා ගැන හිතන් ඉන්න විදිය ඍණාත්මක විදියට හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒක අයින් කරගන්න. ජීවිතේ දිනන්න මෙහෙම බෑ. ජීවිතේ දිනන්න ඔයා වටන පුද්ගලයෙක් විදියට පිළිගන්න. ඔයා කොයි විදිය කෙනෙක් වුණත් ඔයාට ඔයාව හදාගන්න පුළුවන් කියන විශ්වාසය තියෙන්න ඕනේ. බැන ඉඳලා මේක කරන්න බෑ. ඉතින් ධනාත්මක විදිහට ඔයා ගැන හිතන්න ඉගෙන ගත යුතුමයි. ඔයාගේ ජීවිතය නැත්තම් ඔයාගේ හැසිරීම රටාව වෙනස් කරගන්න ඕන නම් ඔයා තමයි ඒකට කැප වෙලා වැඩ කරන්න ඕනේ. ඔයාට බැන ඉඳලා ඔයාව දියුණු කරන්නවත්, ඔයාගේ ජීවිතය දියුණු කරගන්නවත් ඔයාට කවදාවත් බෑ. නිතරම මතක තියාගන්න, ජීවිතය කියන්නේ ඊටාම ලස්සන දෙයක් සහ ඒක ඔයාට කැමති විදිහට හදාගන්න අවශ්‍ය දේවල් නිතරම ඔයා සතුව තියෙනවා. සමාජයේ දිහා හොඳට නිරීක්ෂණය කරලා බලන්න. ජීවිතය දිහා අප්‍රසන්න විදිහට බලන මිනිසුන් සහ තමන් ගැන අප්‍රසන්න විදිහට බලන කට්ටියගේ ජීවිත තියෙන්නේ ඊටාම පහළ තැනක. ඉතින් මේ වීඩියෝ එකෙන් යම්කිසි දැනුමක් ඔයාලට ලැබුණා කියලා හිතනවා. ඉතින් ඔයාලට මේක වටිනවා කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් ඔයාලව අනිත් වීඩියෝ එකකින් හම්බෙන්න එනකන් ආදරෙන් පරිස්සමට ඉන්න.